සුබ දවසක් ඔබලා සියලු දෙනාට SL sewing machine YouTube නාලිකා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ නූල දුරස් ගන්න රිවයින්ඩර් සෙට් එක හිර වුණොත් ගලව ගන්න කොහොමද කියලා. මේ ගැන මහත්තයෙක් මට කිව්වා වීඩියෝ එකක් දාන්න මේ ගලවන්න කියලා. මේ එනේ ඉස්සෙල්ලාම ගලවන්න ඕනේ. ඊට පස්සේ මෙතන එනයක් තියෙනවා ඒක ගලවන්න ඕනේ. ඒක මේ පතුරු සෙට් එකක් තියෙන්නේ මේ යකඩ පතුරක් වගේ. ඒ සෙට් එක තමයි මේ නූල් රිවයින්ඩරයට සම්බන්ධ වෙන්නේ මේ කරකවන එකට. ඒ ඔක්කොම ඒ සෙට් එක මෙතනින් මේ කෑල්ලත් එක්ක තමයි එළියට ගන්න ඕනි. මුලින්ම මේ සිදුරක් තියෙනවා. මේ සිදුරෙන් මේක ඇතුලේ යන තුනක් තියෙනවා. අපි ඒ යන තුන මේක කරකවලා ඒ යන තුන කොතනද තියෙන්නේ කියලා හොයාගෙන ඒ යන තුන චුට්ටක් බුරුල් කරගන්න ඕනි. සම්පූර්ණයෙන් අපි එන ගලවන්නේ නැහැ. මේක ලොක් වෙලා තින්නේ ඒ යන වලට. ඒ යන පොඩ්ඩක් බුරුල් කරපුවාම මේක එහාට මෙහාට කරකවලා ගත්තාම ඒක ලොක් එකෙන් පනිනවා. එතකොට අපිට මේක ගලව ගන්න පුළුවන්. මේ ප්‍රැක්ටිස් ස්ක්‍රූ ඩ්‍රයිවර් එක දාන සිදුර මේක පොඩි ප්ලාස්ටික් රවුමකින් අලවලා තින්නේ. ඒක ගලවපුවම තමයි මේ සිදුර වලට පේන්නේ. නැත්තම් වලට හොයාගන්න බැරි මේ සිදුර කොතනද තියෙන්නේ කියලා. ඒක අලවපුවම පේන්නේ නැහැ. මේකත් එක්කම මෙහෙම කරකවන්න ඕනේ. කරකවනකොට අපිට කළු පාට එන තුනක් තමයි මේකේ තියෙන්නේ. ඒ එන තුන හිමීට පොඩ්ඩක් බුරුල් කරගන්න ඕනේ. බුරුල් කරගත්තම මේක ලොක් එකෙන් නිකම්ම පනිනවා. ඒ එන තුන බුරුල් කරලා මේ රිවයින්ඩර් සෙට් එක නූල දුරස් ගන්න මේ විදිහට කරකවපුවම මේ විදිහට ලොක් එක පනිනවා එළියට. ඊට පස්සේ අපිට මේක හිමීට මැෂින් එකේ අපි බෙල්ට් එක දාන්න තියෙන රෝදේ ඉස්සරහට පස්සට කරකවලා ගත්තම පොඩ්ඩක් එහාට මෙහාට හොලවපුවම මේක හිමීට ගන්න පුළුවන්. මේක ඇදලා ගන්න එපා. මේක යකඩ පතුරු කෑලි ඇද වෙනවා. එහෙම වුණාම අපිට අපෝ දා ගන්නකොට කරදරයි ටිකක්. ඒ නිසා පරිස්සමෙන් මේක හිමීට එළියට ගන්න මේ විදිහට. මේක මම මේක කෑල්ලක් ගලවලා ගත්තේ. මේක අනෙක් කෑල්ල තියෙනවා. ඔයාලා කොහොම ගලවන්න ඕනේ. මේ නිකම් එළියට එනවා. මේක මලකට කාලා නම් W40 හරි භූමි තෙල් හරි දාලා ටිකක් වෙලා තියලා සුද්ධ කරලා මේක හිමීට අතින් අල්ලගෙන කරකවන්න. හයි. තදට මේක තියෙනවා නම් කරකවන්න එපා. මේ ප්ලාස්ටික් එක යකඩ සම්බන්ධ වෙලා තමයි මේක හදලා තියෙන්නේ. ඒතකොට ප්ලාස්ටික් කැරි කැරලා යනවා. ඒක මේක සුද්ධ කරලා මේකට ඔයිල් ටිකක් දාගන්න. ඒතකොට මේක නිකම්ම බුරුල් වෙනවා. මම මේක හයි කරන වීඩියෝ එක ඊළඟට දාන්නම්. මේ ගලවන වීඩියෝ එක දැම්මේ. මේක මේ විදිහට වල සුද්ධ කරගෙන ඔයිල් දාගන්න. මම මේ ගොඩක්ම කෝල් කරලා ඉල්ලන වීඩියෝ තමයි දාන්නේ. තව ගොඩක් වීඩියෝ ඉල්ලලා තියෙනවා. ඒවා එකපාරම මට දාන්න බෑ. ටිකෙන් ටික තමයි දාන්න වෙන්නේ. මම මේකේ ඉතිරි වීඩියෝ එක දානවා ළඟදීම. මේ විදිහට සුද්ධ කරලා මේක වලට හයි කරගන්න ලේසි. මම මේ වීඩියෝ එක මෙතනින් සමාප්ත කරනවා. මගේ YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. like කරන්න, share කරන්න. ඔබලාට